දිගටම කියන දේ මම හැමෝටම තියෙන තත්ත්වයට සමානයි. මේ කාටවත් එහෙම අද නම් මාර ප්‍රබෝධමත් දවසක් අද මං වැඩ කරනවා. එහෙම හිතෙන්නේ නැහැ. උදේට අර කෙලින්ම හැරෙනවා අර ටීවී ඇඩ් වල එහෙම තියෙන යන්නේලිය හරිනවා ඉරේලිය මූණට වැටෙනවා කුරුල්ලෝ කෑ ගන්නවා. එහෙම මගුල් නැහැ. හැම එකම මුස්පීන්තු විදියට අයියෝ අදත් නැගිටිනානේ එහෙම තමයි නැගිටින හැම එකම එහෙමයි. හරි ඒක වෙනසක් නැහැ. කවුරුත් එහෙම අද නම් හරිම ලස්සන සුන්දර දවසක් අද මං ඕකනික ඔක්කොම ඉවර කරනවා. එහෙම වෙන්නේ නැහැ. හැම එකටම මේ පා වෙලා මොකටද මම මේ ජීවත් වෙන්නේ? මේක කරන්න ඕනද? තව පොඩ්ඩක් බැයිද මුකුත් කරගන්න? එහෙම තමයි හැමෝගෙම ඔළුව වැඩ කරන්නේ. ඒක වෙනසක් නැහැ. ග්‍රවුන්ඩ් එක කොමන් පිට්ටනිය ඕක තමයි හැමෝටම තියෙන්නේ. එක එක සෙල්ලම් කරන විදියයි වෙනස් වෙලා තියෙන්නේ. සමහරු ඒක වුණාම ඒවම ඉන්නවා. සමහරු ඒක කාගෙන හරියන්නේ නැහැ. මේක තව සති 19ක් තියෙනවා. දැන් අද ඔයා ඉන්නවනේ මොකක් හරි ලෙවල් එකක ඉන්නවනේ. ඒක ලකුණු 10ද 15ද 20ද 30ද මන් දන්නේ නැහැ. මොකක් හරි අද ඉන්න ලෙවල් එකක් තියෙනවනේ. ඒක තමයි ෆික්ස් දේ. ඒක එකතනින් ෆික්ස් නේ. ඒක වෙනස් කරන්න බෑනේ. මේක චෙස් වගේ තමයි ඈ. මූව් එකක් ඇද්දොත් ඇද්දා. ආයි මූව් එක රිවර්ස් කරන්න බෑ. ඒ අදපු මූව් එක ගැන හිතලා වැඩකුත් නැහැ. ඉස්සරහට කරන්න පුළුවන් එකක් විතරයි හිතන්න පුළුවන්. ඊටම තීරුමක් තියෙන්නේ. ඒකට හරි මේ වෙද්දි වා මොනවා හරි හොඳ මූව්ස් හරි නරක මූව්ස් හරි මොනවා හරි ඉඳ දැන් අතර වෙලා ඉන්න තැනක් ඉන්නවා. ඒක වෙනස් කරන්න බෑනේ දැන්. ඒ වෙලා ඉවරයි. සති 19ක් තියෙනවා. 19කට පස්සේ ආව ඇසෙස් කරනවා. ආව මනිනවා. ඔව් මොකද්ද? කවුද? අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහලා මොකද මූ කරලා තියෙන්නේ? මූ ඉගෙන ගන්නවා කියලා මොකද්ද මූ කරලා තියෙන්නේ කියන එක හරි 19කින් මයින්නවා. ඒක වෙනස් කරන්නත් බෑ. ඒක ඔයා හිතුවා කියලා කල් වැඩි වෙනවා අඩු වෙනවා එහෙමයක් වෙන්නේ නැහැ. පළවෙනි දේ වෙනස් කරන්න බැරිව හිතන්න බෑ පොඩ්ඩක්වත්. කිසිම අවසරයක් නැහැ මේ සති 19 තුල ආට කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් ගැන හිතන්නයි තියන්නේ. වැඩක් නැහැනේ. ඒවා හිතන් ඉවර වෙලා. කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් කොයි වෙලේ හිතුවත් එකයි නේ ඒවා. ඔයාට පාලනයෙන් තොර ෆැක්ටර්ස් ගැන දැන් හිතුවත් එකයි තව අවුරුදු 5කින් හිතුවත් එකයි. කවදත් ඕක කන්ට්‍රෝල් කරන්න බෑ. අර ඒ වෙලේ මානසික වශයෙන් අපිට එන පොඩි අර හප ඉන්නකොට දැනෙන ආතල් එක තමයි චුයින්ගම් ආතල්ලක් ඒ තියෙන්නේ අර. ඒක හිත ඉන්නකොට පොඩ්ඩක් නිකන් ආතල් කියන අප්සෙට් එක හරි මොකක් හරි දේ ඒක අපි භුක්ති විඳිනවා. අපි ඒක කනවා ඒ හැංගීම් කනවා අපි. අර ඒ අරෙන්නේ එකෙන් කිසිම මේ බලපෑමක් වෙන්නේ නැහැ. තව ටික කාලයක් ගියාම අයියෝ මං ඒ කාලේ කරලා තියෙන ගොන් වැඩ කියලා නිකන් මතක් වෙන එකක් විතරක් වෙනවා ඒක. මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් අවුරුදු 10ක් විතර කියලා මං මේ කාලේ ගොන් නේ වගේ පොඩි හිනාවක් විතරක් එන සර්ව සිද්ධියක් වටපත් වෙනවා. අපි දැන් ඒව ලොකු කරගෙන ඉන්නවා. එහෙම තමයි වෙන්නේ ඕන එකක්. ඊට ඉස්සර එහෙම වෙච්ච ඒවා ඇතිනේ. ඒ හින්දා මේ කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් අපිට හිතලා වැඩක් නැහැ. මේ වගේ පොඩි කාලයක් තුල අපිට මිෂන් එකක් තියෙනකොට ඒව ගැන කොහොමත් අපි හිතන්නේ නැහැ. අපි අද ඉන්න ලෙවල් එකක් තියෙනවා. අපි සති 19කට පස්සේ අපිට ඒක වෙනස් සති 19ක් තියෙනවා. ඒක කැමති හැටියට වෙනස් කරන්න. ඒ 19 වාට දෙන්න පුළුවන් උපරිමය දුන්නේ නැත්නම් ඔයා වාට පුළුවන් උපරිම දේ කරන්නේ නැහැ. සරල කතන්දරේ ඒකයි. සහ කාටවත් එහෙම මේ මාර ජව සම්පන්න ප්‍රබෝධමත් දවස් කියලා ඒවා දෙන්නේ නැහැ. කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. හැම එකනටම එපා වෙලා ඉන්නේ. හැබැයි සමහරව ඔහි ඉන්නවා. සමහරව වැඩ කරනවා. ඔකයි වෙනස තියෙන්නේ. අර සමහරු කොච්චර එපා වෙලා තිබුණා කොච්චර බෑ වගේ හිතුණා කොච්චර පාඩම් කරන්න මූඩ් එකක් නැහැ. එහෙම මූඩ් තියෙන උන් කවුරුත් නැහැ. ඒකෙත් දෙන්නේ කියන උන්ට පිස්සු. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම නැහැ. හරිද? එහෙනම් මේ හැමෝම එච්චර තමයි. ඒක කාගෙන කරන එක තමයි වැඩේ. ඕගොල්ලෝ දැන් සෑහෙන වයසයි ඈ. ඒ කියන්නේ පොඩි උන් නෙවෙයි. දැන් ඕගොල්ලෝ අනිකර හිතන්න ඕනේ මෙතනින් එහා ඕගොල්ලන්ගේ චැප්ටර් එක ගැන. අවුරුදු 30 ගණන් 40 ගණන් ඇතුලේ මේක ඔයාලා ජීවත් වෙන්න ඕන. මේ වෙලාවේ කරන පොඩි එක සතියක එක දවසක මිස්ටේක් එකක් ඒ කාලේ මාස ගණන් වලින් වන්දි ගන්න වෙන්න පුළුවන් ඈ. කියන්නේ මේක හරියට කරගන්න නැතුව විභාගේ ගස්ස ගත්තොත් ලොකු ගැප් එකක් වෙනවා හැදෙන්නේ. අසාමාන්‍ය වාසනාවක් තිබිලා එකෙක් දින්නේ පත් වෙලා වෙන මොකක් හරි මැච් එකක් ගහයි. සාමාන්‍යයෙන් බහුතරයක් මේක කරගන්න නැති උන්ට කෙලවීමක් නේ වෙන්නේ. අරකෙදින් රැන්ඩම් chance එකක් ඒක. ඒක ඕන තැනක එහෙම එකක් තියෙනවා. අර සාමාන්‍ය තත්ත්වයටදී ඕගොල්ලන්ට මාර වෙනසක් වෙනවා මේ පොඩි දේ මත. සමහරට ඒක රිකවර් කරගන්න ඔයාට මේ A level වලින් මිස් වෙන දේ රිකවර් කරගන්න ජීවිතේ තව අවුරුදු 5ක් විතර වෙනම වැඩිපුර මහන්සි වෙන්න ඉඩ තියෙනවා නේ. A level මේකෙන් ඔයාට නැති වෙන දේ ආයෙ හදාගෙන ඒක අල්ලගන්න ඒ මිස් වෙන දේ අල්ලගන්න එයායින් අවුරුදු 5ක් විතර වෙන්න පුළුවන්. එහෙම එකක්. ඒක තම තමන්ගේ වාසනාව නම් මනම් මත ඉතින් ඒක කොච්චරක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෙන්න පුළුවන්. අර බොහෝ විට වෙනවා එහෙම. මේ වෙලාවේ පොඩි නිකන් මේ తాවකාලික කම්මැලිකමකටද මිස් කරගන්න දවසක් සතියක් නිසා ඉවර වෙලා අවුරුදු ගණන් මාස ගණන් ඕගොල්ලන්ට ඒක අල්ලන්න වැඩ කරන්න නිකන් නැහෙන්න වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමක මෙන්ටැලිටි එකක් ඕගොල්ලෝ ඉන්නවා. එහෙම වයසක් ඕගොල්ලන්ට තියෙනවා. තේරුම් අරගෙන වැඩේ කරන්න. සතියක වැඩ මිස් වුණොත් ආයේ කවදාවත් කරන්න වෙන්නේ නැහැ. පෞගේ සතිය මොන හරි මිස් වෙච්ච ඒවා නම් ගියා කියලා හිතාගන්න මේ සතිය ටික හරියට කරන්න. කිසිම සතියකට අදාළ වැඩ ටික චුට්ටක් ආයෙ ඉතුරු කරගන්න එපා.